ඉතින් මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඕ ගේට් එක ගැන. ඉතින් අපි කලින් නොට් ගේට් එක ගැන කතා කරා. ඒ වගේම ඇන්ඩ් ගේට් එක ගැන කතා කරා. මෙන්න මේ ගේට් එක ගැන කතා කරා. ඉතින් නොට් එකේදී ඔයාලට මතක ඇති මෙයා කියන්නේ ඒ අනිත් පැත්ත. ඒ කියන්නේ දෙන සංඛ්‍යාව අනිත් පැත්ත තමයි මේ නොට් ගේට් එක නිරූපණය කරන්නේ. ඒකම මෙතනදී අපි ඇන්ඩ් ගේට් එක ගැන කතා කරා. ඇන්ඩ් ගේට් එකේදී අපි ගුණිතය වගේ අයිඩියා එකක් තමයි ඔළුවේ තියාගත්තේ. මේක මතක තියාගන්න. හරි. ඊළඟට ඕ ගේට් එක. මොකක්ද මේ ඕ ගේට් එකේ තියෙන ෆන්ක්ෂන් එක? හරි. ඕ ගේට් එකේ ෆන්ක්ෂන් එක වගේ වල එකතු කිරීම කියන්නේ. ඒ කියන්නේ අපි එකතු කිරීම විදිහට මේ ඕ ගේට් එක මතක තියාගත්තොත් අපිට ලේසියෙන්ම මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද මේ ඕ ගේට් එකේ සම්පූර්ණ කතාව කියලා බලන්න. හරි. ඉතින් මේක සිම්බල් එක සිම්බල් එක අපිට මෙන්න මේ විදිහට අඳ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඉතින් මේ සිම්බල් එකේ ඉතින් මෙතන A B આવොත් මෙතන A දාන්න B කියලා අවුට්පුට් එක හම්බෙන්නේ. ඒ කියන්නේ ඉන්පුට් එක A සහ B වුණොත් අවුට්පුට් එක A දාන්න B. ඉතින් අපි යමු බූලියන් එක්ස්ප්‍රෙෂන් එක පැත්තට. එහෙම නැත්නම් බූලිය බීජ ප්‍රකාශය කොහොමද මෙතනදී ලියන්නේ කියලා. ඉතින් ඒක අපිට මෙන්න මේ විදිහට බූලියන් එක්ස්ප්‍රෙෂන් එක අපිට f සමානයි a දාන්න b කියලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බූලිය බීජ ප්‍රකාශය. හරි. ඉතින් සිම්බල් එක හරි බූලිය බීජ ප්‍රකාශය හරි. දැන් අපි යමු ට්‍රුත් ටේබල් එක නැත්නම් සත්‍යතා වගුව පැත්තට. සත්‍යතා වගුව ට්‍රුත් ටේබල් එක. මේ ට්‍රුත් ටේබල් එක ගත්තොත් එහෙනම් අපි කලින් කතා කරා වගේ ඉන්පුට් 1 2 2 4කින් තමයි සමන්විත වෙන්නේ. ඉතින් මම ඔයාලට මේක ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් දැන් අපි මේක දැක්කා. ඔන්න හරි. A තියෙනවා B තියෙනවා F තියෙනවා. බිංදුව 1 බිංදුව 1 බිංදුව 2 1 2. හරිද? මෙන්න මේ විදිහට අපි ට්‍රුත් ටේබල් එක ගැන ගත්තා. හරි. ඉතින් මේ ට්‍රුත් ටේබල් එක අපි මේ සිම්බල් එක පොඩ්ඩක් ලොකු කරලා බලමු. කොහොමද මේකේ ෆන්ක්ෂන් වෙන්නේ කියලා. හරි. මෙන්න මේ විදිහේ ලොකු ඕ ගේට් එකක් අපිට තියෙනවා. ඉතින් අර මෙතනින් අපි A කියලා ගමු. අපි B කියලා ගමු. ඉස්සරහම ට්‍රුත් ටේබල් එකේ බිංදුව මෙතන බිංදුව ඉන්පුට් කරා. මෙතන බිංදුව ඉන්පුට් කරා. එතකොට මේ පැත්තේ මොකක්ද අවුට්පුට් එක? මෙතන එකතු කිරීමක් තමයි තියෙන්නේ. බිංදුව බිංදුව එකතු කරපුවම හරි. ඊට පස්සේ අපි පළවෙනි ෆන්ක්ෂන් එකේ මොකද? බිංදුව ඊළඟ එක මොකද? බිංදුව 1. A වලින් බිංදුවක් එනවා, B වලින් එකක් එනවා. එතකොට මොකද? බිංදුව 1 එකතු කරපුවාම 1යි. එහෙනම් 1. ඊළඟට 1 බිංදුව මොකද වෙන්නේ? 1 බිංදුව එකතු කරනවා 1යි. 1. අවසාන 1. මොකද? A වලිනුත් 1යි, B වලිනුත් 1යි. අවුට්පුට් එක 2 නෙමෙයි. ඒත් අපි 1 කියලා ගන්න. මොකද අපිට 2 කියලා ලියන්න බෑ. මොකද 2 කියලා සංඛ්‍යාවක් බිංදුවේ ගියේ නැහැ. ඒකින්ද මේ අවුට්පුට් එක 1යි. හරි. ඉතින් අපි මේකේ සත්‍යතාව වගුව පුරව ගත්තා. මේ විදිහට. හරි. ඉතින් මේකෙදී අපි මේක එකතු කිරීමක් විදිහට මම ගන්න කිව්වේ ඒක. ඉතින් අපි මේකේ සර්කිට් ඩයග්‍රෑම් එක එහෙම නැත්නම් පරිපථ සටහන් කරමු. ඉතින් මේ වීඩියෝ ටිකක් ස්පීඩ් වැඩි නම් මම කතා කරන දේවල් තේරෙන්නේ නැත්නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහ වීඩියෝස් වලදී දේවල් හරි ගස්සන්නම්. ඉතින් අපි මේක අන්තිම සර්කිට් ඩයග්‍රෑම් එක. මේ සර්කිට් ඩයග්‍රෑම් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක සර්කිට් ඩයග්‍රෑම් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මාර්ගය වගේම තමයි මේ දෙකම බිංදුව වුණොත් බිංදුවයි. මේ එකක් හරි
ඔන්න වුණා. මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට මේ කරන්ට් එක ගලාගෙන ගිහලා මෙන්න මෙතන ලයිට් එක පත්තු වෙනවා. තේරුණාද? ඉතින් මේකේ දෙකම ඔන්න වුණා කියලා කිසි වෙනසක් නැහැ. බල්බ් එක පත්තු වෙනවා. ඒ යෝගම පරිපත් කරන මම හිතනවා දැන් ඔයාලට මේ වල යන පැටර්න් එක තේරෙනවා කියලා. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ මේ ගේට් තුනම එකපාර වෙන වෙන හඳුනා ගන්න. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපේ සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න.